අප මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා ජාතික හිලුරුමේ ජාතික සංවිධායක ගායන ශාන්ති වර්ණසිංහ මහත්මයාව. ගරු ජාතික සංවිධායකතුමනි, දැන් නැවත වතාවක් අප ගෙනීමට තැත් කළ පනත සම්බන්ධයෙන් නැවතත් කතිකාවක් රට තුළ ඇතිවීමෙන් පවතින. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඔව්, අත වශයෙන්ම ජාතික හෙළවුරුමේ විදියට අපි දිගින් දිගටම ඉල්ලා හිටියා මේ බලහත්කාරී අන්‍යාගම් වලට පුද්ගලින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කරන නීතියක් සම්පාදනය කරන්නේ කියලා. ඒ සඳහා ජාතික හෙළවුරුමේ විදියට අපි 50ක පදවුත් ගෙනාවා. මේකට යම් කිසි විදිහක අලුත් උත්තේජනයක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ කතෝලික සභාවේ රදගුරු ආදිනල් මල්කම් රංජිත් පියතුමා පසුගිය සතියන්තයේ ජාතික පුවත්පතකට ප්‍රකාශ කර සිටියා ඇමරිකානු ඊනියා ක්‍රිස්තියානි සංවිධාන මෙරට තහනම් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඒ ජාතික පුවත්පත් වලින් අපිට ඒක දැක ගන්න ලැබුණා. ඒ අත් වශයෙන්ම ජාතික හෙළවුරුමේ විදිහට අපි දිගින් දිගටම කියා හිටියේ මේ රටේ බෞද්ධ ප්‍රජාවට, ඒ වගේම හින්දු ප්‍රජාවට, කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවට බරපතල තර්ජනයක් බවට පත් වෙලා තිබුණා මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්. ඉතින් මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් වලට වැඩියෙන්ම ආධාර උපකාර කරන්නේ ඒ වගේ මේ සංවිධානවල මූලය සොයා බැලුවම ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය තුලින් තමයි බොහෝ විට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩනැගෙන්නේ. ඒක නිසා අපි දිගටම ඉල්ලා හිටියා මේ සංවිධාන තහනම් කිරීම සඳහා හෝ පාලනය කිරීම සඳහා යම්කිසි නීතියක් ගේන්න කියලා. නමුත් පසුගිය කාලේ කතෝලික සභාවත් ඒ වගේම ක්‍රිස්තියානි සභාවත් යම්කිසි විදියකට ඔවුන් විරෝධත්වයක් පළ කරා එවැනි නීතියක් ගෙනෙනවට. නමුත් දැන් ඔවුන්ම ප්‍රකාශ කරලා තිබෙනවා මෙවැනි නීතියක අවශ්‍යතාවය. ඉතින් ඒක දුකවම අත්වසම අපි ටිකක් විස්මයටපත් වුණා, විමතියටපත් වුණා. ඒ වගේම සතුටටපත් වුණා. ඉතින් ඒ නිසා අපි දැන් කියන්නේ දැන් මේකෙන් කතෝලික සභාවත් පිළි අරගෙන තියෙනවා ඔවුන්ගේ ප්‍රජාවට, කතෝලික ප්‍රජාවට, ක්‍රිස්තියානි ප්‍රජාවට මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් තර්ජනයක් කියලා. ඉතින් අපි මේක කලින් පෙර දුටුවා. පෙර දැකලා අපි කියා හිටියා මේක තහනම් කරන්න හෝ එහෙම නැත්නම් නීතියක් වලින් පාලනය කරන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා හිටින්නේ දැන් රදගුරුතුමා කතෝලික සභාවේ, ක්‍රිස්තියානි සභාවේ රදගුරුතුමා ප්‍රකාශ කර තිබෙනවා මේ න්‍යාය තහනම් කරන්න කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා වහාම හදිසි පනතක් විදියට සලකලා රටේ ආගමික සාජීවණයට, ආගමික සමගියට බරපතල බාධාවක්, තර්ජනයක් බවට පත්ලා තියෙන මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් සදාචාර විරෝධී ආකාරයට ආගම් වලට බඳවා ගැනීම කරන මේ කණ්ඩායම් තහනම් කරන්න, එහෙම නැත්නම් පාලනය කරන්න නීතියක් හදිසි පනතක් විදියට සලකලා නීතියක් සම්පාදනය කරන්න කටයුතු කරන්නේ කියන එක තමයි ජාතික හෙළවුරුම විදිහට අපි ඉල්ලා හිටින්නේ.